සුබ දවසක්. ඉතින් අදත් ඔයගලන්ට හිතුවා මිනි ව්ලොග් එකක් ගේන්න මම. ඒ ව්ලොග් එකෙන් ඇවිල්ලා කියවෙන්නේ කොහොමද මේ එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුලේ රැකියාවක් කරන්න ආවට පස්සේ ඔයගලන්ට එන ප්‍රශ්න වලට ඕගොල්ලෝ සාර්ථක විසඳුම් හොයාගන්න කියලා. ඒකෙදි අපේ උදව්ත් ඇතුව නමුත් ඕගොල්ලන්ටත් මේක ගොඩක් වැදගත් වෙනවා තනියෙන් උනත් කම්ප්ලේන් එකක් දාන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ වීසා එකකට එන ඕනම කෙනෙකුට අපේ මැදිහත් වීමත් ලැබෙනවා. එතකොට අපි බලමු එක්සත් අරාබි එමිරාජ්‍යයේ සේවකයෙකු ලෙස රැකියාවක් කිරීමට එන්න ඉන්න ඕගොල්ලන්ට මේ රීල් එකෙන් තියෙන වැදගත්කම. ශ්‍රමිකයෙක් විදිහට, ඒ කියන්නේ රැකියාලාභියෙක් විදිහට රැකියාව කරන තැන ඕනම කෙනෙකුට පුංචි පුංචි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ලංකාවෙදිත් ඇති වෙනවනේ අපිට ඒ වගේ ප්‍රශ්න. එතකොට අපි ඒවට ක්‍රියාමාර්ග ගන්නෙ නැහැ. මොකද දිගු කාලයක් යනවා ඒවට විසඳුම් ලැබෙන්න. නමුත් එහෙමයි කියලා මේ රටේදී බය වෙලා ඉන්න අවශ්‍ය නැහැ. මේ රටේදී පැය 24ත් පැය 48ක් වගේ කාලයක් ඇතුළත ඕගොල්ලෝ ලේබර් ඩිපාර්ට්මන්ට් එකට යොමු කරන ඕනම ප්‍රශ්නයකට ඕගොල්ලන්ට විසඳුමක් ලැබෙනවා. ඉතින් අද මගේ බලාපොරොත්තුව තමයි ඕගොල්ලන්ට මේ රජයේ ලාංඡන ඕගොල්ලන්ව දැනුවත් කරන එක සහ ඒ අදාළ අමාත්‍යාංශ ගැන සහ දෙපාර්තමේන්තු ගැන ඕගොල්ලන්ව දැනුවත් කරන එක. ඉතින් පළවෙනියටම අපි බලමු මෝරේ එක. අපි මෝරේ කියලා කියනවා එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉන්න මිනිස්සු දන්නවා ඒක. ඉතින් මෝරේ කියලා අපි ඒක කෙටි වචනෙන් ඇඳිනුවට ඒකේ නම Ministry of Human Resources and Emirati Station. එතකොට මෙන්න මේ මිනිස්ට්‍රි එකෙන් තමයි ලේබර් එක හරහා ලේබර් ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් MOL එක මිනිස්ට්‍රි ඔෆ් ලේබර්ස් එක හරහා ඔයගොල්ලන්ගේ ෆුල් වර්ක් කොන්ට්‍රැක්ට් එකේ අයිතිවාසිකම තියෙන අමාත්‍යාංශය තමයි මේක. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට ඇති වෙන ඕනම ගැටලුවකට කම්කරුවෙක් ලෙස මෙහෙට ඇවිල්ලා ඇති වෙන ඕනම ගැටලුවකට ඔයගොල්ලන්ට තියෙනවා platform එකක් Protection of Workers' Rights කියලා. අන්න ඒක Ministry of Human Resources එක යටතේ තමයි ඕගොල්ලන්ට ඒක ගිහිල්ලා ක්ලික් කරලා වෙබ්සයිට් එකෙන් ඒකට අදාළ කරන පැමිණිල්ල දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් එක්සත් අරාබි එමිරාජ්‍ය ඇතුලේ ඉඳගෙන 884 කියන දුරකථන අංකයට අමතලා ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ පැමිණිල්ල ඒකට යොමු කරන්න පුළුවන්. ඉතින් එතනදී ඕගොල්ලන් පැමිණිල්ල දැම්මට පස්සේ අදාළ ෆෝන් එක ආන්සර් කරන දුරකථනය ආන්සර් කරන නිලධාරියා ඔයාලගේ ලේබර් කම්ප්ලේන් එක ලියා ගන්නවා. එහෙමත් නැත්නම් කම්කරු පැමිණිල්ල ලියා ගන්නවා. ඒක ඕනම ආකාරයකින් ඔබට වෙන අඩන්තේට්ටම් පීඩන සහ ඔබගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක් නම් ඕගොල්ලන්ට ඒක යොමු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට එතනදී ඒක අහලා බලලා එතකොට ඒ නිලධාරියා ඒකට පැය 24ත් පැය 48ක් ඇතුළත ඕගොල්ලන්ව ඒ ප්‍රශ්න निराකරණය කරන්න අදාළ ස්ථානවලට යොමු කරනවා සහ ඔබගේ සේවා ස්ථානයට කතා කරනවා. අන්න එතනදී ඒ ලැබෙන විසඳුම නැවතත් ඔබට දැනුම් දෙන්න එක්සත් අරාබි එමිරාජ්‍යයේ මෝරේ ඩිපාර්ට්මන්ට් එකේ අර කියපු නම්බර්ස් වලින් ඔබට කෝල් එකක් එනවා ඉදිරි දින දෙක ඇතුළත. ඒ විසඳුමටත් ඔබ අකමැති වුණොත් මේ මෝරේ ඩිපාර්ට්මන්ට් එකෙන් එහෙම නැත්නම් මෝරේ අමාත්‍යාංශයෙන් ඕගොල්ලන්ව යොමු කරනවා ඕගොල්ලන්ගේ පැමිණිල්ල මිනිස්ට්‍රි ඔෆ් ලේබර්ස් එක හරහා ලේබර් උසාවියට ඒ කියන්නේ ලේබර් කෝඩ්ස් වලට. අන්න එතනදී ඕගොල්ලන්ට වඩාත් ඵලදායී සේවයක් ලබා දෙන්න ශාරියා කම්ප්ලේන්ස් යටතේ ශාරියා නීතිය යටතේ රැකියාවක් කරන ශ්‍රමිකයෙකු විදියට ඕගොල්ලන්ට උපරිම අයිතිවාසිකම් සහ උපරිම සාධාරණ නඩු තීන්දුවක් ලැබෙනවා. ඉතින් ඒ සඳහා ඕගොල්ලෝ වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැහැ. මේ සියලුම දේ ඉතාමත් කෙටි කාලයක් තුළ සතියක වගේ කාලයක් ඇතුළත ඕගොල්ලන්ට සියලුම දේ निराකරණය කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් අපේ වීසා එකකට එන කෙනෙකුට අපි මුල ඉඳලම ඕගොල්ලන්ගේ ප්‍රශ්නේ අපිට යොමු කරාම අපි ඕගොල්ලොත් එක්ක අත්වල බැඳගෙන මොකද අපේ යුතුයකම සහ අපේ වගකීම ඕගොල්ලෝ වෙනුවෙන් නොපිරිහෙලා ඉටු කරනවා. ඒකට අපේ නීති මණ්ඩලයක් ඉනවා. එතකොට නීති උපදේශන මණ්ඩල ඕගොල්ලන්ව ඒකට යොමු කරනවා සහ ඕගොල්ලෝ වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. ඒ වගේම ඒක ලේබර් උසාවියට ගියාට පස්සේ අපගේ නීතිඥ මණ්ඩලයක් ඉන්නවා. ඒ නීතිඥ මඩුල්ල ඕගොල්ලෝ වෙනුවෙන් ලේබර් උසාවියේදී එහෙම නැත්නම් ලේබර් කෝඩ්ස් වලදී ඕගොල්ලන්ගේ අයිතිවාසිකම වෙනුවෙන් පෙනී සිටලා ඕගොල්ලන්ට උපරිම සාධාරණ දිනුමක් ලබා දෙන්න අපි කැප වෙලා ඉන්නවා. ඉතින් ලංකාවේ කවුරුත් කරන්නේ නැති දෙයක් තමයි මේක. නිකන් HR ඩිපාර්ට්මන්ට් එකකට ගියා කියලා විසඳ ගන්න බැරි ප්‍රශ්න අපේ නීතිඥ මණ්ඩලය හරහා ශ්‍රී ලාංකික නීතිඥ මණ්ඩලයක් හරහා ඕගොල්ලන්ට ලේබර් කෝඩ්ස් වලට ගෙනියන්න හැකියාව තියෙනවා.
ඉතින් එමිරේට්ස් ප්ලස් ඇමර්සන්ට අපි විසින් ඕගොල්ලන්ට මේ දෙන උපරිම උපදේශන සේවාව සහ නීති සේවාව සහ නීතිඥ සේවාව මේක කිසිම ආයතනයකින් ලබා ගන්න ෆ්‍රීලාන්ස් වීසා එකකට ඕගොල්ලන්ට ලැබෙන්නේ නැති නොමිලේ සපයන සේවාවක්. ඉතින් අපේ වීසා එකට එන කිසිම කෙනෙක් අමාරුවේ වැටෙන්නේ නැහැ. දැන් මම මුලදි පෙන්නපු හැම ලාංඡනයක්ම ඕගොල්ලන්ගේ ඇහැට හුරු කරගන්න ඕනේ. ඒ වගේම මම කියපු දුරකථන අංක සහ මම කියන වෙබ්සයිට්ස් වල ලින්ක්ස් මම පල්ලෙහෙන් දාන්නම්. එතකොට ඒ ලින්ක්ස් හරහා ඕගොල්ලන්ට අදාළ කරන ආයතන වලට යොමු වෙලා ඕගොල්ලන්ට මොනවා හරි ඉෂුව එකක් ඉදිරියට ආවොත් කොහොමද මුණ දෙන්නේ කියන එකට ඒවා කියවලා කරලා ලෑස්ති වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම අපෙන් එන අපේ වීසා එකකට එන හැම කෙනාටම අපේ ආයතනයට ගියාට පස්සේ ඇග්‍රීමන්ට් එකක් සයින් කරන්න කලින් අපි සියලුම කම්කරු නීති පිළිබඳ සියලුම දේවල් ඒ උපදේශන සේවාව සපයනවා ඔයගලන්ට. ඒකත් ලංකාවේදීම සපයනවා. ඒක නොමිලේ. ඒ වගේම තමයි මම හිතුවා මේකට ඇඩ් කරන්න ඕගලන්ට එක්සත් අරාබි එමිරාජ්‍යයේ රෙසිඩන්ට් කෙනෙක් විදිහට අවුරුදු 2ක වීසා එකක් අරගෙන රෙසිඩන්ට් කෙනෙක් විදිහට මේ රට ඇතුළට එන ඕනම කෙනෙකුට මෙන්න මේ මොබයිල් ඇප්ස් දෙක හරිම වැදගත්. මොනවද ඒ ඇප්ස් දෙක වෙන්නේ? එකක් UAE පාස් එක. ඒකත් දාලා තියෙනවා මේ පෝස්ට් එක. ඉතින් මේ පෝස්ට් එකේ තියෙන ඇප් එක ගැන පොඩ්ඩක් විස්තර හොයලා බලන්න. දෙවැනි ඇප් එක තමයි UAE ICP කියන ඇප් එක. එතකොට මේ UAE පාස් එකයි UAE ICP කියන ඇප් දෙක ඇතුලේ තියෙන්නේ ඕගොල්ලන්ගේ බයෝමෙට්‍රික් එකෙන්. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ෆින්ගර්ප්‍රින්ට් එකෙන් සහ ඕගොල්ලන්ගේ S2 ස්කෑන් කරාට පස්සේ මෙහි රජයෙන් ඒ S2ට සහ ඒ ඇඟිලි සලකුණු වලට පමණක් ඕපන් වෙන පාස් එකක්. ඕගොල්ලන්ට අවශ්‍ය නම් ඒකට පින් නම්බර් එකකුත් දාගන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ UAE පාස් එකේ UAE ICP එකේ තියෙන වැදගත්කම තමයි ඕගොල්ලන් මේ රටට ඇවිල්ලා රැකියාවක් කරන ශ්‍රමිකයෙකු ලෙස ඕගොල්ලන්ට හැමතිස්සෙම ඩොකියුමන්ට් උස්සන් එහෙට මෙහෙට යන්න බෑ. නමුත් ෆෝන් එක කියන එක හැමතිස්සෙම ඕගොල්ලන්ගේ අතේ තියෙනවනේ. හරි. අපි හදිස්සියවත් හිතමු ඕගොල්ලන්ගේ පර්ස් එක අස්ථානගත වුණා. එහෙම නැත්නම් කවුරු හරි හොරකම් කරා. එතකොට ID එක නැහැ ඕගොල්ලන්ගේ. ඒකේ කොපි එකක්වත් ඕගොල්ලෝ ගාව නැහැ. එතකොට හදිසියේ પાස්පෝර්ට් එක නැති වුණොත් එහෙම ඒකෙත් ඕගොල්ලන් ගාව කොපි එකක්වත් නැහැ. ඒකේ අලවල තිබ්බ රෙසිඩන්සි වීසා එකක්වත් නැහැ. නමුත් මෙන්න මේ හැම කාරණාවකටම විසඳුම තමයි ඒක. මෙහි රජයෙන් ඉතාමත් කාර්යක්ෂමව සහ හරිම සූක්ෂමව අපි දාන කම්ප්ලේන් එකක් වළක්වා ගන්න උපරිම ඕගලන්ට ෆැසිලිටි එකක් ලැබෙන විදිහට මේ UAE පාස් එකයි UAE ICP එකයි ඕගලන්ට මේගොල්ලෝ සකස් කරලා දීලා තියෙනවා. මේ UAE පාස් එකයි UAE ICP එකයි ඕගලන්ගේ ෆෝන් එක නැති වුණත් වෙන ෆෝන් එකකින් හරි ඕගලන්ට අලුතෙන් ගන්න ෆෝන් එකකින් හරි ඕගලන්ගේ බයෝමෙට්‍රික්ස් වලින් ඕගලන්ගේ මේල් එකෙන් ලොග් වෙන්න හැකියාව තියෙනවා. අන්නේ UAE පාස් එකයි UAE ICP එක ඇතුලේ මොනවද තියෙන්නේ? ඒකේ තියෙන්නේ ඕගොල්ලෝ මේ රටට ඇවිල්ලා බහැලා නීත්‍යානුකූල අවුරුදු 2 රෙසිඩන්ස් වීසා බලපත්‍රයක් ලබා ගත්තට පස්සේ ඕගොල්ලන්ගේ රෙසිඩන්ස් වීසා එකේ කොපි එකක්, ඕගොල්ලන්ගේ එමිරේට්ස් ID එකේ කොපි එකක්, ඒ වගේම ඕගොල්ලන්ගේ ලේබර් කාඩ් එකේ කොපි එකක්, වගේම ඕගොල්ලන්ගේ પાස්පෝර්ට් එකේ කොපි එකක්. මෙන්න මේ ටික තමයි ඕගොල්ලන්ගේ UAE පාස් එකේ UAE ICP එකේ ඇතුළත් වෙලා තියෙන කරුණු. එතකොට ඇතුළත් වෙලා තියෙන ඩොකියුමන්ට්ස්. එතකොට ෆෝන් එක නැති වුණත්, පර්ස් එක නැති වුණත්, પાස්පෝර්ට් එක නැති වුණත්, එමිරේට්ස් ID එක නැති වුණත් මොකක් නැති වුණත් බය වෙන්න දෙයක් නැහැ. මොකද මෙහි රජයෙන් ඕගොල්ලන්ව සම්පූර්ණ ඩිජිටලයිස් කරලා තියෙන නිසා. එතකොට අලුත් ෆෝන් එකක් අරගෙන අලුත් ෆෝන් එකට ඕගොල්ලන්ගේ අර ඉන්ස්ට්‍රක්ෂන්ස් වලට මැප් එක ඩවුන්ලෝඩ් කරලා නැවත ඉන්ස්ටෝල් කරගත්තාම බයෝමෙට්‍රික්ස් ඇන්ඩ් ඕගොල්ලන්ගේ මේල් එක යූස් කරලා අර ඔක්කොම ඩොකියුමන්ට්ස් ආපහු ඔයාට තියෙනවා. අන්න එතකොට නැති වෙච්ච ස්ථානවලට ගිහිල්ලා ඒකේ කොපි එකක් දීලා ඒකේ PDF එකක් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. ඒ PDF එක දීලා ඕගොල්ලන්ට එම්බසි එකට ගිහිල්ලා પાස්පෝර්ට් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම ඔයගලන්ට පොලිසියට ගිහිල්ලා නැවත එමිරේට්ස් ID එක ඇප්ලයි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් නැති වෙන්න පුළුවන් හැම ඩොකියුමන්ට් එකක්ම ඒ UAE පාස් එකේ සහ UAE ICP එකේ තියෙනවා. ඉතින් අපේ ලංකාවේ ඉඳලා අපේ වීසා එක අරගෙන ඉන්න යන ඕනම කෙනෙකුට අපි මේ ඇප්ලිකේෂන්ස් දෙක ඩවුන්ලෝඩ් කරලා දීලා එක්සත් අරාබි එමිරාජයට ආවට පස්සේ ඒ ඇප් එකට අදාළ ෆින්ගර්ප්‍රින්ට් එක අරේන්ජ් කරලා දෙනවා ඔයගලන්ගේ එමිරේට්ස් ID එක ඉෂුව වුණාට පස්සේ. ඒක ඔයගලන්ගේ ලයිෆ් ටයිම් responsible applications දෙකක්. එතකොට වඩාත්ම විශේෂිතම කාරණාව තමයි ඕගොල්ලන්ගේ බැංකුව account එකකටත් කාටවත් log වෙන්න බෑ මේ UAE pass එක නැතුව. එතකොට ඕගොල්ලන්ගේ bank account openings වලදී පවා මේ UAE pass එක අනිවාර්යෙන් ඉතාමත් වැදගත් සහ අත්‍යවශ්‍යයි. ඒ නිසා මතක ඇතුව එක්සත් අරාබි එමිරාජයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න කෙනෙක් නම්
ඔගොල්ලන් ලංකාවේදීම Android ෆෝන් එකක් හරි එහෙම නැත්නම් Apple iOS ෆෝන් එකක් හරි යූස් කරනවා නම් අපේ ආයතනයට ගිහිල්ලා එන්න කලින් මේ ඇප්ලිකේෂන්ස් එක ඩවුන්ලෝඩ් කරගන්න. මෙහෙට ආවට පස්සේ අපි ඒක ක්‍රියා කරන විදිය ඔයගලන්ට කියලා දෙනවා. එතකොට අවුරුදු දෙකම අපේ වීසා එකට එන ඕනම කෙනෙක්ගේ ලිය කියවිලිත් ඒ වගේම ආරක්ෂිතයි. ඉතින් ඊළඟ එකේ මම ඊගාව vlog එකේ ඔයගලන්ට ගේන්න බලාපොරොත්තු වෙන්නේ ILO ඉන්ෂුරන්ස් එක. එහෙමත් නැත්නම් ෆ්‍රී zone එකේ අයට තියෙනවා workers protection insurance එක. WPI එක හරි එහෙම නැත්නම් mainland එකේ තියෙන ILO එක ගැන හරි විස්තර දැනගන්න අවශ්‍ය නම් අපිව subscribe කරලා තියාගන්න.